අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අපි අද දවසේ අපේ දෙමව්පියන් විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන් සිටින සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම අපි විවිධ සාකච්ඡාවන් ගුවන්විදුලිය ඔස්සේ ඔබ වෙත ගෙනෙනවා. අද දවසේ සාකච්ඡාව ඉතාම වැදගත් කියලා අපි කියන්නෙම දෙමව්පියන් විදියට හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව බවට පත්වන්නේ තමන්ගේ දරුවන් ජාතික විභාග වලින් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නවා දකින්න. ඉතින් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙමෝපියන් නොකරන්නා වූ දෙයක් නැහැ. දැඩි ලෙස වෙහෙස මහන්සි වෙමින් ඔවුන්ගේ අනාගතය ගොඩනගන්න අධ්‍යාපනික අරමුණු වෙනුවෙන්ම මුළු පවුලක්ම සූදානම් වෙනවා. අපි දන්නවා විභාගයට පෙනී සිටින දරුවන් සිටින නිවෙස්වල. ඉතින් මේ විභාගයට පෙනී සිටින දරුවන්ට ඉතාම වැදගත් වූ කාරණාවන් පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙන්නේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමන් සමගින්. එතුමන්ටත් මේ විභාගවලට තිබෙන සම්බන්ධය කුමක්ද කියලා ඔබ කල්පනා කරනවා ඇති. අපි ඔබට කියන්නම්. මීට වසර එකහමාරකට පෙර ආතුව තමයි බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමන් විදියට නීතිඥ ලසිත සමරකෝන් විදුහල්පතිතුමා තමන්ගේ රාජකාරී කටයුතු ආරම්භ කරන්නේ. ඊට වසර 13කට පෙර සිට වසර 13ක කාලයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එතුමා කටයුතු කරනවා. ඊටම වගකීම් සහගත වූ රාජකාරියවල නිරත වෙමින් විශේෂයෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාළ කටයුතු වලට සම්බන්ධ වෙන එතුමා ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් කටයුතු කළා. ඉතින් අපි අද දවසේදී බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා නීතිඥ ලසිත සමරකෝන් විදුහල්පතිතුමා කැඳවා ගත්තා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝන් අජිත් මහත්තයා. අයිබෝන්. අපි ඇත්තටම දැන් ඔබතුමා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා විදියට අපේ විද්‍යාලය පිළිබඳව කාරණාවලට වඩා වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විභාග කටයුතු සම්බන්ධයෙන්. ඉතින් දැන් අවුරුදු එකහමාරක් විතර ඔබතුමා නීතිඥවරයෙක් වගේම මේ විදුහල්පති භූමිකාවට පණ පොවනවා. අනේ එතෙන්දී තමයි ඇත්තටම දැන් අපි සමහර වෙලාවට දන්නවා විභාග ප්‍රශ්න පත්‍රයක් එළියට ආවට පස්සේ දරුවනුත් කියනවා මව්වරුත් කියනවා පියවරුත් කියනවා මේ දරුවන්ට උගන්වපු ඒවා දැවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් දරුවන්ට ඉගෙන ගත්තේ කාරණායි විභාගයේ ප්‍රශ්න පත්‍රයේ අතර ලොකු වෙනස්කම් තිබෙනවා. ඔය වගේ ගලපා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට තව කාරණයක් කියනවා විභාග වලට ප්‍රශ්න හදන අය මේ පාසලේ භූමිකාව දන්නවද කියලා. දැන් ඔබතුමා මේ දෙකම දන්න කෙනෙක්. ඉතින් අපි ඇත්තටම කැමතියි දැනගන්න දැන් මේ විදුහල්පති භූමිකාව තුළ ඉඳගෙන බලද්දී අර අවුරුදු 13ක රාජකාරී ජීවිතය ඇතුලේ විභාග දෙපාර්තමේන්තුවේ කළ කාර්ය සමග මොන වගේ ගලපා ගැනීමක්ද කරන්න පුළුවන්කම ලැබෙන්නේ? වජිත් මහත්තයා බොහොම කාලෝචිත මාතෘකාවක් මේක. මොකද අපි දන්නවා අපේ සමාජය දැන් විභාග කේන්ද්‍ර කරන තමයි මේ අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා දරුවෝ අපි 6-7 වසරේ ඉඳන්ම අප සාමාන්‍ය පෙළ සඳහා සූදානම් කරනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ ඉවර වෙන්නත් කලින් ඉඳන්ම මේ දරුවෝ අපස උසස් පෙළ සඳහා අපේ දෙමාපියෝ සූදානම් කරනවා. හැබැයි මේ විභාගයේ කියන දේ හරියට අවබෝධ කරගන්නේ නැතුව අපේ දෙමාපියෝ සමහර ගුරු මහත්මීන් සහ ප්‍රජාව මේ දරුවන්ම යොමු කරන්නේ විවිධාකාර වූ වැරදි මාවත් වලට. උදාහරණයක් කිව්වොත් එහෙම අපි දකිනවා විශේෂයෙන් විභාග දෙපාර්තමේන්තුවේ අවුරුදු ගණනාවක අත්දැකීමෙන් මේ කියන්නේ විභාගයක ප්‍රශ්න පත්‍රයක් සකස් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක විද්‍යානුකූලව ජාතික අධ්‍යාපන ආයතනයෙන් මගින් කියලා තියෙනවා මේ විභාග ප්‍රශ්න පත්‍රයේ සිලබස් එක මේක. ඒ අනුව මේ ප්‍රශ්න සකස් වෙන්න ඕනේ කියලා. උදාහරණ කිව්වොත් එහෙම අපිට අපේ සිලබස් එක පැය 400යි නම් උදාහරණ ඒ කියන සබ්ජෙක්ට් එකේ සිලබස් එකට දීලා තියෙන පැය 400යි නම් එක පාඩමක් තියෙනවා නම් මේකෙන් පැය 50. එතකොට 8න් එකක් බරයි ඒ පාඩම. එහෙමනම් ප්‍රශ්න පත්‍රය සකස් වෙනකොට මුළු ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 12.5ක් එම ප්‍රශ්න පත්‍ර මුළු ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 12.5ක ප්‍රශ්නයක් ඒ පාඩමෙන් එන්න ඕනේ. ඉතින් ওই විද්‍යානුකූල පදනමෙන් ওই බර තැබීමෙන් තමයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර හදන්නේ. හැබැයි මොනියම් හෝ අවාසනාවකට අපේ දරුවෝ විශේෂයෙන් ටියුෂන් ගුරුවරු වේවා වෙනම ගුරුවරු වේවා අනවබෝධයෙන් කියන ප්‍රකාශත් එක්ක මේ දරුවෝ හිතනවා මේ අවුරුද්දේ මේ ප්‍රශ්නය ආවනම් ඒ කියන ප්‍රශ්නය ආවනම් ඊළඟ අවුරුද්දේ B කියන ප්‍රශ්න කියලා. හැබැයි එහෙම නෙවෙයි වෙන්නේ. විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ අර බර තැබීම අනුව විද්‍යානුව ක්‍රමවේදයකට.
හැබැයි මෙතන තව ගැටලුවක් ඇති වෙනවා අපි විදුහල්පතිට විතර මම බලනකොට එහෙම සාර්ථක උත්තර දෙන්න නම් සම්පූර්ණ විෂය නිර්දේශයම පාසල වලින් ආවරණය කරන්න ඕනේ. දරුවෝ වෙනයන්කමට මේක ආවරණය කර ගන්නවා ඇති. හැබැයි පාසලක විතර වගකීමක් තියෙනවා මුළු විෂය නිර්දේශයම දරුවට අවබෝධ කරන දෙන එක. එහෙමනොත් තමයි දරුවාට සාර්ථකව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයන්න උදව් වෙන්නේ. ඊළඟට ඔබ දැකලා තියෙනවා අපි ප්‍රශ්න පත්‍රයක් ගත්තට පස්සේ ඔය ප්‍රශ්න පත්‍ර තියෙනවා 5න් 3කට පිළිතුරු සපයන්න. නැත්නම් 8න් 5කට පිළිතුරු සපයන්න. ඒ මොකද එහෙම වෙන්නේ? අපි දන්නවා විශේෂ විභාග දෙපාර්තමේන්තුව විදිහට මේ ලංකාවේ තියෙන අධ්‍යාපන පද්ධතියේ තියෙන විෂමතාවත් එක්ක මේ සම්පූර්ණ සිලබස් එක ආවරණය වෙන්නේ නැහැ. එතකොට දුෂ්කර පාසල් නැත්නම් මේ සිලබස් එක ආවරණ වූ දරුවන්ට යම් සහනයක් දෙන්න ඕනේ. මොකද ලංකාව තුන්වන ලෝක රටක් විදිහට අධ්‍යාපන මට්ටමින් වඩාත් ගුණාත්මක අධ්‍යාපන දෙනවා කියලා අපිට සහතික වෙන්න බෑ. ඒක නිසා ඒ දරුවන්ට දුෂ්කරතාවය අවම කරන තමයි අර 8න් 5ක් නැත්නම් 5න් 3කට ප්‍රශ්න දෙන්නේ. එතකොට දරුවෝ මේක අවබෝධ කරගන්න දරුවෝ හිතන්නේ අපි සම්පූර්ණ සිලබස් එක කවර් කරන්න ඕනේ අපිට තෝරගන්න ප්‍රශ්න තියෙනවා කියලා. හැබැයි ඔය මත ගැටීමත් එක්ක දරුවෝ විභාගෙට මුහුණ දීමේදී යම් යම් දුෂ්කරතා පෙන්වනවා. ඉතින් විදුහල්පතිට වශයෙන් මගේ මතය තමයි දරුවන්ට සිලබස් එක සම්පූර්ණ නැත්නම් විෂය නිර්දේශ සම්පූර්ණ ආවරණය කරන්නේ නැතුව යම් දරුවෙක් හිතනවා නම් ගෙස් කරලා නැත්නම් මේ ප්‍රශ්න වල විතරක් සූදානම් වෙලා විභාගයට ගියොත් එimhe ඒ දරුවාට විභාගයේ අවස්ථාවේදී යම් දුෂ්කරතා පෙන්නගෙනවා. දැන් මෙතෙන්දී විදුහල්පතිතුමනි විශේෂයෙන්ම තාම වැදගත් වූ අදහසක් ඔබතුමා සිහිපත් කරන්නේ. දැන් අපිට තියෙන විෂය නිර්දේශය ඇතුලේ වඩා පහසු පාඩම් වලට තමයි දරුවන් අවධානය යොමු කරන්නේ. මෙන්න මේ පාඩමෙන් ආවොත් මම ලියනවා. මේ පාඩමින් ආවොත් මට උත්තර ලියන්න පුළුවන්. ඒ වගේ අදහසක නිකන් තෝරගත්ත පාඩම් කීපයක් පසුපස තමයි වැඩි අවධානය යොමු කරන්නේ. දැන් විභාගෙදී එවැනි දරුවන්ට කුමක්ද සිද්ධ වෙන්නේ? නෑ අනිවාර්යයෙන්ම දැන් අපි හිතුවොත් අජිත් මහත්තයා පහසු පාඩමක් කියලා හිතන්නකෝ. දැන් ඔය පහසු පාඩමක් වුණාම දැන් ඕකට අපිට ඉක්මනට උගන්වන්න පුළුවන්. ඉක්මනට උගන්වනවා කියන්නේ මේකට වෙන් කරන කාල පරිසංඛ්‍යාව අඩුයි. එහෙම වුණාම මොකද වෙන්නේ? විභාගෙන් අහන ප්‍රශ්න කොටස නැත්තම් විභාගේ මුළු පේපර් එකෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාව අඩුයි. ඉතින් දරුවා ඒකට සමහර ලෑස්තින හැටි හොඳයි. අර අමාරුයි කියන පාඩමක්. මොකද අමාරුයි කියන එක සාපේක්ෂයි. මොකද සිලබස් එකක් හදන නැත්නම් විෂය නිර්දේශයක් හදනකොට මේ හදන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ. ඉතින් ඒ ප්‍රවීණයෝ දන්නවා වයස් සීමාව මොකක්ද? වයස් සීමාවට ගැලපෙන මේ මනින්න ඕනේ මොන සංකල්පද මනින්න ඕනේ. ඒ දේවල් ඔක්කොම හොඳින් දැනගෙන තමයි මේ සිලබස් එක හදන්නේ. හැබැයි ඔබ හිතන්නේ මෙහෙම දෙයක්. දැන් දරුවෙක් එකතු කිරීම දන්නේ නැතුව 8 වසරට ඇවිල්ලා යම් දුෂ්කර ඇති වෙනවා කියන වැඩි කිරීම දන්නේ නැතුව ඇවිල්ලා දුෂ්කර ඇති වෙනවා. එතකොට ද මාකාරී ප්‍රශ්නයක් දුන්නොත් 8 වසරෙන් වැඩි කිරීම හෝ එකතු කිරීම සහිත. ඒ දරුවා අමාරු කියන්නේ 8 වසරක නෙවෙයි අමාරු. අර 6 වසර මූලික සංකල්ප දන්නේ නැති තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ওই ප්‍රශ්නේ තමයි මම හිතන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අපි දකින්නේ දරුවන්ට මූලික සංකල්ප වල අවබෝධ නැතුව අර අපි කියන අර මීටරෙන් නෙවෙයි මෝටරෙන් වැඩ කරනවා කියලා. පාස් පේපර්ස් කරලා මෝටරෙන් වැඩ කරනවා. ඉතින් මෝටරෙන් වැඩ කිරීමත් එක්ක තමයි දරුවන් වචන මම කිව්වේ. මෝටරෙන් වැඩ කිරීමත් එක්ක තමයි යම් අමාරු පාඩම් කියලා දරුවෝ සිතේම වවාගෙන ඉන්නේ. ඕකේ තව දෙයක් තියෙනවා. සමහර උපකාර පන්ති ගුරුවරු හෝ වේවා සමහර ගුරුවරු වේවා සමහර පාඩම් ඉගැන්වීමේ යම් මැලිකමක් දකින්න බොහොම ස්වල්පයක් ගුරුමේ ඉන්නේ. එතකොට දරුවන්ට කියනවා මේ පාඩම එච්චර වැදගත් නෑ මේක අමාරුයි වගේ මූලික පූර්ව නිගමනයක දරුවන්ට ඇති කරන මේ පාඩම අතහරින්න ඕනේ කියලා. ඒකත් එක්ක දරුවෝ සාමාන්‍යයෙන් අපි දන්නවා දරුවෙකුට ගුරුවරයෙක් මොකද දැක්කම දරුවෙක් හොඳට ගන්නවා. ඊටාම දැඩි ලෙස ග්‍රහණය කරගන්නවා. ඉතින් ඒකත් එක්ක දරුවා අඩු අවධානයක් තමයි අර පාඩමට දෙන්නේ. හැබැයි අපි දකින උදාහරණයක් තමයි උසස් පෙළ දෙවනර ලියන දරුවෝ මේ පාඩම් හොඳින් ග්‍රහණය කරගන්නවා. ඒ දරුවන්ගේ අපි අහුවට පස්සේ දරුවෝ කියන්නේ අපි පළවෙනි සැරේ මේ පාඩම් බැලුවේ නෑ. තමන්ට තේරෙනවද නැද්ද කියලාවත් දරුවෝ යම් තමන් ස්වයං අධ්‍යයනය කරන්නේ නැහැ. ඉතින් මම නම් කියන්නේ අමාරුයි කියලා දෙයක් නැහැ. මොකද සිලබස් එක ඇතුලේ ඕන ප්‍රශ්නයක් හදන්නේ සිලබස් එක ඇතුලේ. සිලබස් එක තියෙන්නේ දරුවන්ට ගැලපෙන ආකාරයට, ඒ විෂය නිර්දේශයෙන් දරුවන්ට ගැලපෙන ආකාරයට. ඊළඟට දරුවන්ට ගුරුවරු දෙන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. අපි කියනවා අපිට ගඟ ළඟට ගිහිල්ලා අතරින්න පුළුවන්. හැබැයි පීනන්න උගන්නන්න බෑ. ඉතින් හැබැයි දැන් ඉන්න දරුවෝ බලාපොරොත්තු වෙනවා අපි පීනලත් පුළුවන් ඒක පීනලත් දරුවන්ට ඒකත් උගන්නයි කියලා. හැබැයි මෙතන හැම වෙලේම දරුවාගෙන් වෙන්න ඕනි දේ.
ඉගෙනීමට. ඒක මගේ ඇරියාමත් තමයි මෙන්නේ. ඒ අනුව තමයි අමාරු කෙන කතාව අපේ දරුවන්ගේ හිතවල මුල් බැස ගන්න කියලා මට කියනවා. අපි ඇතරම අද දවසේදී මේ සාකච්ඡාව තුළ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලය පිළිබඳව එහි ඉතිහාසය එහෙම නැත්නම් වර්තමානයේ අනාගත සැලසුම් පිළිබඳ අවධානය යොමු කරනවට වඩා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ විද්‍යාලාධිපතිවරයා විදිහට කටයුතු කරන්නේ නීතිඥ ලසික සමරකෝන් මහත්මයා විදුහල්පතිතුමා විදිහට ඉතින් එතුමා විභාග දෙපාර්තමේන්තුවේ අවුරුදු 13ක් කටයුතු කළා. අන්නේ අත්දැකීම තමයි අපි ඔබ සමගින් බෙදා හදා ගන්නට මේ අවස්ථාව යොදා ගන්නෙ. විදුහල්පතිතුමනි තවත් කාරණයක් තමයි දැන් අපි දන්නවා විභාග ප්‍රතිඵල නිකුත් වුණාම සමස්ත විෂය ධාරාවන් මේ කියන්නේ සියලුම විෂයන් සාමාන්‍ය පෙළේදීත් උසස් පෙළේදීත් සියලු විෂයන් අසමත් වෙන දරුවොත් සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ මට්ටමේ හැටියට 30000ක 40000ක අගයක් ඉන්නවා. එක් විෂයන් ගත්තොත් ඒත් එහෙමයි. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන් ඉතා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. සමහර වෙලාවට තමන්ගේ ආගම, තමන්ගේ භාෂාව පවා වැඩි පිරිසක් අසමත් වෙනවා. දැන් මෙන්න මෙතෙන්දී මේ ප්‍රායෝගික බිමේ දැන් ඔබතුමා මේ නායකත්වය ලබා දෙන විද්‍යාලය ඇතුලේ සිද්ධ වෙන දෙයි විභාග දෙපාර්තමේන්තුවේ අර සිලබස් එක ඇතුලේ සිද්ධ වෙන දෙයි අතරත් වෙනසක් තියෙනවා වගේ කියලා හිතෙන්නේ නැද්ද? මෙහෙම අජිත් මහත්තයෝක දැන් අපේ දරුවෝ හිතනවා උදාහරණයක් ගන්න බුද්ධ ධර්ම විෂය ගත්තොත් එimhe හරි ලේසි කියලා. ඇත්තටම දහම් පාසල යන දරුවාට මේ විෂය ලේසි. හැබැයි යම් දෙයක් ඉගෙන ගත්තේ නැත්නම් ඒක අමාරුයි. ඉතින් දරුවන්ගේ ඔබතුමා කිව්වා වගේම දරුවන්ගේ ඔළුවේ තියෙනවා ගණිතය අමාරුයි, විද්‍යාව අමාරුයි, ඉංග්‍රීසි අමාරුයි කියලා. ඉතින් ඕක අපේ දෙමව්පියන්ගෙත් ඔළුවේ ওই විදිහටම තියෙනවා. විශේෂයෙන්ම දැන් ඌව පළාතේ ප්‍රතිඵල ගත්තොත් නිකන් ආකල්පමය විදියටම මුල් බැහැගෙන තියෙනවද කියලා හිතෙන තරමට. මොකද අපි හැමදාම විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරොත් ඔය කිව්ව විෂයන් කීපයට තමයි වැඩි ඉඩක් දෙන්නේ. අනිවාර්යයෙන්. ඒක තමයි මම කියන්න ගියේ ඇත්තටම. දැන් අහලා තියෙනවද බුද්ධ ආගම ප්‍රතිඵල සංවර්ධනය කිරීම වැඩසටහනක් කියලා? සාමාන්‍යයෙන් එහෙම එකක් අපිට අහන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අහන්න හම්බෙනවා ගණිතයේ විෂය සංවර්ධන කිව්ව වැඩසටහන, විද්‍යාව විෂය කන්දවුරු, ඉංග්‍රීසි විෂය කන්දවුරු. ඔය බුද්ධ ආගම විෂය කන්දවුරක් නැහැ. හැබැයි දරුවෝ දහම් පාසල යවන්නෙත් නැහැ. ඉතින් ඔහොම තත්ත්වයක් තුළ ඔබ දන්නවා 100ට මට මතක 33000කට ආසන්න ප්‍රමාණ ගියවරත් බුද්ධ ආගම විෂය ෆේල් වුණා. ඉතින් සමහර දරුවෝ ඉන්නවා අනිත් හැම විෂයයටම AB සාමාර්ථය අරගෙන බුද්ධ ආගම විෂය ෆේල් වෙනවා. ඒ වගේම තියෙනවා අනිත් හැම විෂයයටම ඒ සාමාර්ථය අරගෙන බුද්ධ ආගම විෂයට C හෝ අඩු සාමාර්ථයක් ගන්න. ඉතින් දරුවෝ හිතනවා අර විෂයන් වලට විතරයි වැඩි බරක් දෙන්න ඕනේ. හැබැයි අවාසනාවට අපි ප්‍රතිපස්ල විශ්ලේෂණ බැලුවොත් එහෙම ඔය ප්‍රධාන විෂයන් සමත් ප්‍රතිශතයයි එතකොට බුද්ධ ආගම සමත් ප්‍රතිශතය, ආගම විෂයන් සමත් ප්‍රතිශතය, සිංහල භාෂාව හා සාහිත්‍ය සමත් ප්‍රතිශතයයි ආසන්න වශයෙන් සමානයි. ඒ කියන්නේ අපි අමාරු කියලා හිතුවට ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි තමයි එක විෂයයකට වැඩි බරක් අනිත් විෂයයකට අඩු බරක් දීලා අපි මේ සමාජය හැදිලා තියෙන එහෙම. අපි කාණ්ඩ විෂයන් වල උදාහරණයක් කිව්වොත් එහෙම අප සාමාන්‍යයෙන් වැඩි බරක් දෙන්නේ නැහැ. ඔබ විශ්වාස කරනවද අපේ පාසලේ දරුවෝ ගියවර A9 100ක් තිබ්බා. දරුවෝ 44ක් ඉන්නවා A8යි B1යි. මේ 44න් 20ක් ඉන්නේ 20කට ආසන ප්‍රමාණයක් ඉන්නේ ICT සහ දෙවන භාෂ දෙමළ. ඒ කියන්නේ තෝරා ගන්න සනේ. එතකොට A8යි B1කින් ගණිතය එක්කෙනෙක්වත් නැහැ. විද්‍යාව එක්කෙනෙක්වත් නැහැ. ඒ සාමර්ථ්‍ය ලබාගෙන තියෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. A8යි B1 B1 ගණිතයක් නැහැ, විද්‍යාවක් නැහැ. ඉංග්‍රීසි ඉන්නේ 6යි. හැබැයි නාට්‍ය හරංකලාව දෙකක් ඉන්නවා. චිත්‍ර දෙකක් ඉන්නවා. ICT මේ දෙවන භාෂා දෙමළ 12ක් ඉන්නවා. ICT 6ක් ඉන්නවා. බුද්ධ ආගම 4ක් ඉන්නවා. එහෙම බලනකොට ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ විෂය නෙවෙයි. අපේ දරුවෝ ඒ විෂයට යොමු කරන අවධානය මත. ඕකේ අනිත් පැත්ත තමයි ගොඩාක් ටියුෂන් ක්ලාස් බර කිරීම හැම දෙයක්ම වෙන්නේ මේ ප්‍රධාන විෂයන් 6ට විතරයි. අනිත් විෂයන් 4 ගැන කවුරුත් හිතන්නේ නැහැ. හැබැයි ඒ විෂයන් 4ත් අර සමාන වැදගත් කියලා යම් අවබෝධයක් ගත්තනම් ඒ 4ත් ඒ විදිහටම බර දුන තමයි පාස් වෙන්න පුළුවන්. නැත්නම් උසස් සාමර්ථයක් ගන්න පුළුවන් කියලා හිතුවනම් මේ ප්‍රශ්නේ
සෑහෙන අවම වෙනවා. දැන් මෙතෙන්දී විදුහල්පතිතුමනි විශේෂයෙන්ම එතනම දැන් සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන්ට පොදු විෂය මාලාවක් තියෙනවා. සියලුම දරුවන් ඒ සාමාන්‍ය පෙළට දාලා විෂය මාලාව තෝරගන්න ඕනේ. දැන් උසස් පෙළේදී සාමාන්‍ය ප්‍රතිඵල මත එක් එක් විෂයන් තෝරා ගැනීම සිදු කරනවා. දැන් අපි දන්නවා ගොඩාක් අය අපිට මුණ ගැහිලා තියෙනවා සමහරලාට A9 සාමාර්ථ අර කිව්වා වගේ A8යි B1යි සාමාර්ථ සාමාන්‍ය පෙළ ලබාගෙන ගණිතයේ විෂය ධාරාව විද්‍යා විෂය ධාරාවන් තුල සමහර විට වැඩ දෙකක් අපි කියන විෂයන් දෙකක් සමත් කරගන්න බැරි අවස්ථා අපි ගොඩක් දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ දරුවෙක් Tamanට සාමාන්‍ය පෙළේදී ලබා ගන්නා ඉහළ ප්‍රතිඵලයේ මත උසස් පෙළ තෝරා ගැනීමේදී මොන විෂය කාණ්ඩයන් තෝරා ගැනීමද වැදගත්. මොකද අපි ගොඩාක් දකිනවා සාමාන්‍ය පෙළේ ඉහළම ප්‍රතිඵල ලබාගත් දරුවන් ගොඩක් දෙනෙක් උසස් පෙළ විෂයන් දෙකක්වත් සමත් වෙන්නේ. මොකද ලංකාවේ හැටියට විෂයන් 3ක්වත් අවම වශයෙන් සමත් වෙලා ඉන්න ඕනි සාමාන්‍ය සුදුසුකමක් විදියට. අනිවාර්යයෙන්ම. අජිත් මහත්තයා අපි අතීතයට ගියොත් එහෙම ඔබට මතක ඇති සමහර විට අපේ කාලේ ඔය එතකොට D නේ තිබ්බේ. D8 කට්ටිය කී දෙනෙක් හිටියද ඉස්කෝලේකට? මං හිතන්නේ ඊටාම සුළු සංඛ්‍යාවක්. කෙනෙක් දෙන්නෙක් සමහර විට. දැන් අපි ප්‍රතිඵල විශ්ලේෂණ බැලුවොත් එහෙම 12යි 13යි මේ A9 නැත්තම් ඒ අර සාමාර්ථ ගන්න. එතකොට අපෝස සාමාන්‍ය පෙළ සිලබස් එකත් යම් ලිහිල් භාවයකට එනවා වගේම දරුවන්ගේ බුද්ධි මට්ටමත් සාපේක්ෂව අපි දන්නවා දැන් ඉන්නේ ඇල්ෆා ජෙනරේෂන් දරුවෝ බුද්ධිය අතින් සාමත් ඉහළ දරුවෝ ඉන්නේ. ඒ ওই තත්ත්ව දෙකත් එක්කම දරුවෝ උසස් පෙළට පෙරතිර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට දක්ෂතා පෙන්වනවා. ඊළඟට අපි දන්නවා අපේ ක්ලාසස් වල නැත්තම් උපකාර පන්ති වල මේ අවුරුදු 15ක විස්තර 20ක විතර ප්‍රශ්න පත්‍ර කරනවා. එහෙම කරනකොට මේ දරුවෝ අර ආයතර වශයෙන් තමයි මෝටරෙන් මේ ටික ප්‍රැක්ටිස් කරලා දරුවන්ට දැන් මේක සම්තෘප්ත වෙලා තියෙන්නේ. හැබැයි නොදන්න කාරණේ තමයි අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ අතර ලොකු ગેප් එකක් තියෙනවා. මේ ગેප් එක ෆුල්ෆිල් කරගන්න හරි අමාරුයි දරුවන්ට. අර අවබෝධයෙන් තොරව අපොස සාමාන්‍ය පෙළ සමත් වුණාම. ඔය පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි තාමත් අපි ඉන්නේ අර කලින් හිටපු මතයේම තමයි අපි හිතනවා අපේ දරුවෙක් වෛද්‍යවරයෙක් වුණාම නැත්නම් ඉංජිනේරුවෙක් වුණාම ඒක තමයි පවුලට තියෙන ලොකුම ගෞරවය කියලා. දැන් ওই මතේ බිඳිලා මං හිතන්නේ අවුරුදු 10කකටත් වැඩි කියලා. හැබැයි තවමත් අපේ අදහස තියෙනවා. ඉතින් ওই සංකල්ප දෙකත් එක්කම අපේ දරුවෝ විශේෂයෙන් දෙමාපිය උනන්දු කරනවා මේ දරුවන්ට උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරා තෝරාගන්න. විද්‍යාව හෝ ගණිත. ඒකත් එක්ක දරුවෝ වෙන්නේ. එතකොට ඒ 9 දරුවොත් තෝරගන්නවා. ඒ 5 දරුවොත් තෝරගන්නවා. සමහර ලාවට සර්කියුල් එකේ නැත්නම් උසස් පෙළ විෂය ධාරා තෝරගන්න සර්කියුල් එක අවම තියෙන්නේ විද්‍යා විෂය ධාරාව තෝරගන්නවා. විද්‍යාවට 100ක් තියෙනවා. ඒ ඇති. ගණිත විෂය ධාරාව තෝරගන්නවා. ගණිතයට 100ක් තියෙනවා. සාමාන්‍ය පාස් වෙන්න ඕනේ ඒක. ඉතින් ඔය අර මතයත් එක්ක මේ අවම ලකුණු ගන්න දරුවත් මේ විෂය ධාරාවම තෝරගන්නවා. ඔතෙන් දැන් වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි A9 ගත දරුවා පොඩි අධිමානසිකත්වයක් ඇති කරගන්නවා. තමන් මේක පුළුවන් මේකත් ඒ වගේම වචනිකුත් ගේම් එකක් නැහැ කියලා. එහෙම හිතාගෙන මේ දරුවෝ ඉස්සරහ ටික දවසක් ඉස්සරහට යනවා. යනකොට මේ දරුවාට තේරෙනකොට මේ අවුරුද්දක් ගිහලා ඉවරයි. හැබැයි ආපහු මුල් තත්ත්වයටපත් වෙන්න නැත්නම් අර වචනිකුත් ට්‍රැක් එකට වැටෙන්න මේ දරුවන්ට කාලයක් නැහැ. මම දරුවන්ට කියන හැමදාම කතාවක් කියනවා. මගේ උසස් පෙළ කරන දරුවෝ සාමාන්‍යයෙන් මගේ උසස් පෙළ සඳහා දරුවෝ 900කට වැඩි ප්‍රමාණයක් වාඩි වෙනවා. ඉතින් ওই 900 වැඩි ප්‍රමාණය අපි ඇතුළත් කරගන්නත් එපා. ඇතුළත් කරනකොට මේ දරුවන්ගේ සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ පන්තිසඳ දරුවෝ ඇතුළත් කරනකොට මේ දරුවෝ කියන කතාවක් තියෙනවා. මම අයිලන්ඩ් රෑන්ක් එකක් දානවා. කියන්නේ දිවෙන් කුසල්තාවයක් ගන්නවා. මාස 6-7ක් යනකොට මේ දරුවෝ කියනවා නෑ මං කොහොම හරි දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවා. ඒ තුනක් දාලා දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවා. තව අවුරුද්දක පහු වෙනකොට මේ දරුවෝ කියනවා මං කොහොම හරි ඉංජිනේරින් යනවා නැත්නම් මෙඩිසින් යනවා. අවුරුද්දක් වෙනකොට දැන් අර අයිලන්ඩ් රෑන්ක් එක එන්න අඩු වෙනවා. ඊට පස්සේ තව විභාගයට මාස 8ක් විතර කියනවා මම කොහොම හරි කැම්පස් යනවා. බහුතරයක් දරුවෝ. ඊට පස්සේ මාස 2-3කට මේ දරුවෝ කියනවා මං කොහොම හරි S3ක් දානවා කියලා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අවුරුදු 2 දරුවා කොයි විදිහටද
තමන්ගේ ජීවිතේ හසුරුවා ගන්න මේ අධ්‍යයන කර නිරත වෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකට බලපාන ප්‍රශ්න තමයි අර අඩු ලකුණකින් උසස් පෙළ විද්‍යා විෂය දරුවන් තෝරා ගැනීම සහ තමන්ගේ අධිමානසිකත්වයේ මත තමන්ට පුළුවන් කියලා හිතාගෙන කාලේ කාලා ඒ දේ හදාරීම විද්‍යාවත් පරිදි හදාරීමක් නොකරන එක. ඊළඟ තව දවුරු කොට්ටාශයක් ඉන්නවා ওই මැද ඉන්න කොට්ටාශයක්. මේ දරුවෝ කරන්නේ විද්‍යා විෂයක් එක්ක උදාහරණයක් කිව්වොත් එහෙම සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව සහ IT කරනවා. මේ දරුවෝ IT හොඳට කරනවා. හැබැයි අර විෂයන් දෙකට වැඩි බරක් දෙන්නේ නැහැ. මේවර මගේ දරුවෝ 20ක් ගියා. මගේ අඩුම සමත් ප්‍රශ්නයක් තියෙන මෙන්න මේ මැත්ස් සමග IT කරපු දරුවෝ. ඒ දරුවන්ගේ රිසල්ට්ස් බලුවට පස්සේ IT වලටත් තියෙන්නේ C වගේ සාමාර්ථය මැත්ස් වල තමයි 150ට අඩුයි මගේ ප්‍රශ්නයත්. ඉතින් හිතනවා ගෞරවයට මැත්ස්ත් කරනවා වෙනස ITත් කරනවා. හැබැයි නරකම දේ තමයි මේ විෂය ධාරාවක් විදිහට ඒ කියන්නේ combined maths physics සහ IT ගත්තම විෂය ධාරාවක් විදිහට සැලකෙන්නේ නැහැ. අයිති වෙන්නේ නැහැ. එතකොට පොදු විෂය ධාරාවකින් ඉල්ලන යුනිවර්සිටි තමයි ඒ කෝසස් වල යන්න වෙන්නේ. ඉතින් ඔය ප්‍රශ්න දෙක තුන නිසාම යම් ගැප් එකක් ඇති වෙනවා. අධිමානසිකත්ව නිසා අර ෆුල්ෆිල් කරගෙන නැත්නම් සම්පූර්ණ ප්‍රශ්න ඇති වෙනවා. ඒත් එක්කම තෝරාගෙන අවිධිමත් විෂය ධාරා නිසා දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන තියෙන මාර්ගය අවිහිරනවා. ඉතින් ඔය තුන තමයි අපි මේ අවුරුදු දෙකේ කළමනාකරණය කරගන්න ඕනි වෙන්නේ. ඔව් දෙමව්පියන්ට අපි මුල ඉඳලම කියන්නේ තාම වැදගත් වූ සාකච්ඡාවක් බවට මේ සාකච්ඡාවපත් වෙනවා. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා නීතිඥ ලසික සමරකෝන් විදුහල්පතිතුමා එක තමයි සාකච්ඡාව ගෙනෙන්නේ. විද්‍යාල භූමියේ ඒ භූමිකාව පිළිබඳව නෙවෙයි අතරම දරුවෙක් විභාගයට සූදානම් වීම සහ ඒ විෂයන් තෝරා ගැනීමට අදාළව මේ සාකච්ඡාව ගොඩනගන්න හිතුවේම එතුමන් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාලාධිපති භූමිකාවට පැමිණෙන්න කලින් අවුරුදු 13ක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඉතාම වැදගත් වූ කාර්ය රසකට සම්බන්ධ වෙච්ච කෙනෙක් නිසා. විදුහල්පතිතුමනි දැන් අර ඔබතුමා සඳහන් කරා වගේ මේ සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂයෙන්ම ඒ සාමාර්ථ ලබා ගන්නා දරුවෝ ඉන්නවා. අපිට මතකයි 2015 වෙනකොට ඌව පළාතෙම හිටියේ 140ක විතර වගේ ප්‍රමාණයක් ඒ තුනේ සාමාර්ථ. දැන් මේ වෙනකොට 400කට ආසන්න පිරිසක් ඉන්නවා දරුවෝ ඒ තුනේ සාමාර්ථ ලබන අපි ප්‍රතිඵල විශ්ලේෂණය කරද්දී. මොකද ලොකු උනන්දුවක් අපිට මතකයි ඔය ඒ නවයේ සාමාර්ථ ලබා ගන්න දරුවන්ට පරිගණක තාක්ෂණික අවශ්‍යයෙන් මේවලම් ලබා දුන්න එහෙම ලොකු උනන්දුවක් ඇති කරා. ඒවත් එක්කේ ඒ උනන්දුව ඇති වුණා. හැබැයි මෙන්න මෙතෙන්දී අර ඒ නවයේ සාමාර්ථ ගන්න සියලු දරුවන් ගණිතය විද්‍යාව කියන විෂය ධාරාවන් ජීව විද්‍යා විෂය ධාරාවන් වලට වඩා අර තමන්ගේ උසස් පෙළ විෂය තෝරා ගැනීමේදී සාමාන්‍ය පෙළත් එක් අපි දන්නවා සාමාන්‍යයෙන් 10 වසරේ 11 වසරේ වාර විභාග තියෙනවා. අන්න ඒවයි තමන් ලබාගත් ලකුණු පදනම් කරගෙන සාධකයක් බවට පත් කරගෙන ඇත්තටම මම ඉන්න මට්ටම කුමක්ද? මගේ දරුවා ඉන්න මට්ටම කුමක්ද? කියන අදහසේ ඉඳලා උසස් පෙළට යන්න ක්‍රමයක් අපේ දෙමව්පියෝ කල්පනා කරනවා නම් වඩා හොඳයි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? ඇත්තට පජිත් මහත්තයා ඕක තමයි සාර්ථකම ක්‍රමය. මමත් එකවරක් ඔබේ අපි ඇත්තටම සාර්ථකන හිතන අපි විශ්වාස කරන ක්‍රමයකට කතා බලන්න ගියා. මම ඇත්තටම ගිය අවුරුද්දේ ඉස්සලා අවුරුද්දේ මම ආවට පස්සේ මම දෙමාපියත් එක්ක කතා කරා අපස උසස් පෙළට දරුවෝ ඇතුළත් කරගන්න කලින් මේ දරුවට යම් ප්‍රශ්නයක් තියෙනවා ගණිතයේ විෂයේ. ඒ කියන්නේ ඒ සාමාර්ථයක් අරගෙන තියෙනවා. අරගෙන තියෙනවා. ඒ සාමාර්ථ සාමාර්ථනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් නම් වෙන ස්ට්‍රීම් එකක් තෝරගන්න කියලා. මොකද අපිට බල කරන්න බෑ. මොකද අපේ පාසලේ දරුවෝ. ඊට පස්සේ මම කරපෙඩේ තමයි මේ දරුවන්ට මම කෙටි විභාගයක් තිබ්බා. අපෝස සාමාන්‍ය පෙළ මට්ටමේ ගණිත සාමාන්‍යයෙන් අර ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් නිකන් එහෙම එකකුත් නෙවෙයි ඇත්තටම නිකන්. හැබැයි ඔබ කිව්වා වගේම බොහෝ දරුවන් පිරිසක් ඒකට හොඳට ලකුණු ගන්න තිබෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ලකුණු තියෙනවා. ඒක හරි. ඒකුත් තියෙනවා. සමහරට B එකකුත් තියෙනවා. හැබැයි අර අපි දුන්න ප්‍රශ්න පත්‍රේ ලකුණු ගන්න තිබෙන්නේ නැහැ. පස්සේ අම්මලාට කතා කරලා දෙමාපියන්ට කතා කරලා අපි පෙන්නුවා ඔබේ දරුවාට මෙහෙම යම් අඩුවක් තියෙනවා. මෙන්න මේක තමයි ඇත්ත මට්ටම. මේ ඇත්ත මට්ටම පුළුවන් නම් පටන් ගන්න කලින්ම මේක ස්ට්‍රීම් එක මාරු කරලා විෂය ධාරා මාරු කරලා සුදුසු විෂය ධාරාවකට දරුවෝ යොමු කරන්න කියලා. දෙමාපියෝ බහුතරය කිව්වේ නෑ සර්. අපි කොහොම හරි හදාගන්නම්. අපි කොහොම හරි හදාගන්නම්. ඔව් එයා වැඩේ කොට දායි. එයාට නොයෙකුත් කතා කිව්වා.
හැබැයි දරුවෝ රැවටුණාද දෙමාපියෝ රැවටුණාද කියලා අපි දන්නේ නැහැ. අපි අද දකින්න ඒ දරුවෝ මෙසරේ විශේෂයෙන් අපේ විභාගයේ ලව් ටීචර් හිටියා. අර ලකුණම තමයි. ඒ කියන්නේ මොකක් හරි දෙයක් වෙලා හැමෝම නෙවෙයි බහුතරයක් අර සංකල්ප ගොඩනැගීම මූලික සංකල්ප දේවල් වලට ගියේ නැති වුණාම දරුවාට හරියට සුළු කරගන්න බැරි නම් ගණිත සංකල්ප යොදා ගන්න බැරි නම් හරියට මොන සිද්ධාන්ත ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අර මුල් තැනින් ඒ දේ දැන් නැතු. ඉතින් දෙමාපියෝගත් වැඩි අපි කොච්චර කිව්වත් ඒක පිළිගන්නේ නැහැ ගොඩක් වෙලාවට. සමහර දරුවෝ ඉන්නවා පළවෙනි වාර විභාගයෙන් පස්සේ මේක තමන් තේරුම් අරන් වෙන විෂය දානකට මාරු වෙනවා. හැබැයි බහුතරයක් කියන්නේ මේක කොහොම හරි එල්ලලා මේකෙන්ම ගොඩ යන්න ඕන. මොකද අපේ සමාජය තාමත් තියෙනවා ඉංජිනේරුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි වුණොත් විතරයි මේ අපේ ජීවිතේ ගොඩ යන්නේ කියන එක. ඒකයි මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට විදුහල්පතිතුමනි තාම වැදගත් සාකච්ඡාවක් අපි යලිත් දවසක ඔබතුමා එක්ක විශේෂයෙන්ම මේ විෂයන් තෝරා ගැනීම දෙමව්පියන් කොහොමද කටයුතු කරන්න ඕනේ නිවාස පරිසරය කොහොමද වෙන්න ඕනේ කියන කාරණා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කෙටි සාකච්ඡාව නිමා කරන්න මත්තෙන් දැන් අපි ටිකක් වැඩියෙන් කතා කරේ උසස් පෙළ පිළිබඳවනේ. ඇත්තටම උසස් පෙළ තමයි ජීවිතේ කඩයිම කියලාත් කියනවනේ. සාමාන්‍ය පෙළට හැමෝම ඉදිරිපත් වෙනවා. දැන් උසස් පෙළට සූදානම් වෙන දරුවෙක් ඉන්න නිවසක දෙමව්පියෝ කොහොමද ඊට උදව් උපකාර කරමින් තමන්ගේ නිවස්න පරිසරය සකස් කරගන්න ඕනේ. පුංචි පණිවිඩයක් විදියටත් මේ කාරණේ කියනවා නම් වඩා කැමතියි මම ඔබතුමා. බොහොම ස්තුතියි අජිත් මහත්තයා මේකට අවසර දුන්න එකට. පළවෙනි දේ තමයි ඔබේ දරුවාට ජංගම දුරකථන දීලා තියෙනවා. වහාම අයින් කරන්න. මේක තමයි මන් දෙන පළවෙනිම අවවාදය. දෙවෙනි එක ඔබේ දරුවාට ලැප්ටොප් එකක් දීලා තියෙනවා නම් සමහරට ඔන්ලයින් ක්ලාස් වෙන්න පුළුවන්. ඒකේ විරිච්ච ගම ඒ දරුවගේ අයින් කරන්න. ඔබ විශ්වාස කරනවද පරීක්ෂණ දක්ව වෙලා තියෙනවා සාමාන්‍යයෙන් උසස් පෙළ දරුවෙක් දවසකට පැය 3ක් සාමාන්‍ය වශයෙන් ජංගම දුරකථනය භාවිත කරනවා. ඔබ හිතන අජිත් මහත්තයා පැය 3ක් ජංගම දුරකථනය හුරුනාට පස්සේ ඒ දරුවාට පාඩම් කරන වෙලාවක් කො ඒ පළවෙනි දේ. දෙවෙනි එක තමයි සාමාන්‍ය පෙළ නෙමෙයි උසස් පෙළ කියන්නේ. දරුවන් තනියෙන් වැඩ කරන තරමට තමයි උසස් පෙළ වචනයකොත් ගොඩ යන්න පුළුවන්. සමත් වෙන්න පුළුවන්. යම් දරුවෙක් හරි දෙමාපියෙක් හරි හිතා ඉන්නවා නම් සාමාන්‍ය පෙළ විභාගය වගේ ගුරුවරයෙක් ලව්වක් කරවලා අර මෝටරෙන් ගොඩ යන්න ඒක පොඩ්ඩක් අමාරු දෙයක් උසස් පෙළ විභාගයේදී. ඒක නිසා සමහර දෙමාපියෝ එකම විෂයයකට ටියුෂන් ක්ලාස් 3කට 4ට දරුවෝ යවනවා. දරුවෝ රෑ 12ට ගෙදර එන්නේ. ආයේ දරුවට තනියෙන් වැඩ කරන්න වෙලාවක් නැහැ. මේ උසස් පෙළ විභාගයේ රහස තමයි අර හරියට මොකද්ද නලය කාරණා වගේ හාරන්න තමයි ප්‍රතිඵලෙ එන්නේ. තමන් වැඩ කරන තමයි ප්‍රතිඵලෙ. ඒ නිසා අම්මේ තාත්තේ ඔබෙන් ඉල්ලීම දරුවාට හදන්න තනියෙන් වැඩ කරන්න වෙලාව. කොහොම හරි කොතන හරි දරුවට පුළුවන් විදිහට. ඒත් එක තමයි අපි දකිනවා ගොඩක් බොහෝ දරුවෝ විවිධ ප්‍රශ්නවලට මද්ද්‍රව්‍ය වලට ඒත් එක්කම විවිධ ප්‍රේම සම්බන්ධවලට වැඩියෙන් යොමු වෙනවා. ප්‍රවණතාවයක් තියෙනවා උසස් පෙළ විභාග කාලේදී විශේෂයෙන් ගැහැණු දරුවෝ. පිරිමි දරුවන්ට වැඩිය ගැහැණු දරුවෝ. මොකද ඒක බරපතල කාරණයක්. ඇත්තම ඒ පිළිබඳව අපි වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඉතින් එහෙම තත්ත්වයක් තුළ දරුවෝ උසස් පෙළ සාර්ථක කරගත නැති අවස්ථා තිබ්බ. විශේෂයෙන් දැන් තියෙන උපකාර පන්ති අපි දකිනවා අර කපල් වලට එකට ඉන්න දෙනවා. ට්‍රිප් එක කරන යනවා විවිධ පාටි සංවිධානය කරනවා. හැම උපකාර පන්ති ගැනම නෙමෙයි කියන්නේ සමහරක් ගැන. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ දරුවෝ ඒකට පෙළඹීමේ ගතියකුත් අපි දකිනවා. ඉතින් එහෙම වෙනකොට දරුවන්ට මේ හරියටම මාස 24න් වැඩි කාලයක් ඒ වර්ධවට යොමු වුණාට පස්සේ දරුවට පාඩම් කරන වෙලාවක් සිත සංසුන් කරන්න හිතන්නේ නැහැ. ඒක නිසා කරුණාකරලා අම්මේ තාත්තේ දරුවට හිතකර පරිසරයක් හදන්න නිවසේ පාඩම් කරන වැඩ කරන්න, දරුවා සම්බන්ධ හොයා බලන්න, දරුවාට වැඩියෙන් ආදරය කරන්න, දරුවන් කරන දේවල් කියන දේවල් හොයලා බලන්න, අවසාන වශයෙන් ජංගම දුරකථන දරුවන්ගෙන් අයින් කරන්න. බොහොම ස්තුතියි. අපි ඊටාම වැදගත් වූ කෙටි සාකච්ඡාවක් සමගින් ඔබ එක් කරගත්තේ. විශේෂයෙන්ම අද දවසේදී අපි සාකච්ඡා කළේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා නීතිඥ ලසික සමරකෝන් විදුහල්පතිතුමා සමගින් විදුහල්පති භූමිකාව පිළිබඳව හෝ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කාර්යභාරයේ ඉතිහාසයේ තොරතුරු නෙමෙයි. එතුමන් සමග අපි කතා කළේ දරුවෙක් විභාගයට සූදානම් වන්නේ කොහොමද? එහිදී දෙමව්පියන්ගේ කාර්යභාරය කුමක්ද කියලා.
අපි විශ්වාස කරනවා මේ සාකච්ඡාවත් එක්ක තවදුරටත් අපි බොහෝ දේ කතා කළ යුතු විශේෂයෙන්ම වසර 13ක් අපේ විද්‍යාලාධිපතිතුමා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු කළේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වගේම විභාග රාජකාරියවලත් ඉතා වැදගත් වූ තනතුරු ගණනාවක් හොබවපු කෙනෙක්. ඉතින් එතුමාගේ අත්දැකීම් අපේ දරුවන්ට ඉතාම වටිනවා. ඒ මඟ පෙන්වීම ඉතාම වටිනවා. බොහොම ස්තුතියි ඔබතුමාන්ට අද දවසේ මේ සාකච්ඡාව සමගින් එකතු වුණාට. අයබෝවන්.